කොහොමද පේන view එක? ගොඩේ කාලයකට පස්සේ ඔන්න ට්‍රැවල් එකක් තිබ්බා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඔන්න ආවා. මම හිතන්නේ මම ඉතිලා අස්සර view එකක් තියෙන්නේ. කපල් එකේ ඉන්නවා. හයි. අපි වාහනේ පාක් කරගත්තා යාගේ දලා. මේ වගේ ලස්සන view එකක් බලාගෙන. හරි. කොහොමද පේන view එක? ලස්සනනේ. හරිම ලස්සන view එකක. හරි සිසිලසක් තියෙනවා. චූටි වැහිබර කාලගුණයක් කියන්නේ. ගොඩ කාලයකට පස්සේ ඔන්න ට්‍රැවල් එකක් තිබ්බා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඔන්න ආවා. මම හිතන්නේ මාස දෙකකටත් වැඩි මට වීඩියෝ එකක් දාගන්න උනේ නැහැ. යම් හේතු නිසා. ඉතින් ඔන්න දැන් මේ හැමදේමත් එක්ක ආයෙමත් ලස්සන ලොං ට්‍රිප් එකක් ඔයගලන්ට දෙන්න හිතාගෙන අපි අද යනවා නුවරඑළිය. හැන්ඩ් පාස් කරගෙන අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නුවරඑළිය යන ගමනේ ඔයගලන්ට මේක මම එක වීඩියෝ එකකින් නවත්තන්නේ නැහැ. වීඩියෝ සීරියස් එකක් එයි. ඉතින් දිගටම කට්ටිය රැඳිලා හිටියොත් හරියට නුවරඑළිය යන්නේ කොහොමද? නුවරඑළිය බලන්න තියෙන තැන් මොනවාද? බජට් වලින් කොහෙද නුවරඑළිය නවතින්න තියෙන හොඳම තැන? මේ හැමදේම ට්‍රැවල් එකක් තිවා මේ වීඩියෝ සීරියස් එකෙන් අරගෙනවා. හරිම මේ ලස්සන තේවතු යායක් තියෙනවා මේ පැත්තේ. මීදුමකුත් තියෙනවා බලන්න. මේ පැත්තෙන් මීදුමෙන් වැහිලා ලස්සන විදිහට දියැලක් ගලාගෙන එනවා. ඉතින් බලන්න මේ තේවතු එහෙම හරියට රෝපණය කරලා තියෙන විදිහ ලස්සනයි. මෙතන මේ නරඹු මැදිරියක් තියෙන්නේ view point එකක් හදලා තියෙන්නේ. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ ට්‍රැවල් එකක් තියාව ඔයාලත් එක්ක ලස්සන ගමනක් යන්න නුවරඑළිය ගියේ නැහැ අපි. ඔන්න අපි දැන් අද යනවා නුවරඑළියේ ලොං ට්‍රිප් එකක්. තනියම නෙමෙයි. මාත් එක්ක තව 3 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. 3 දෙනාම පෙන්නන්න. ඉතින් ඒතකම කියන්න ඕනේ පරිසරයට ආදරය කරොත් මේ දේවල් මේ විදියටම රඳ පවත්වා ගන්න පුළුවන්. අපි බලමු අද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ කවුද කියලා. එයාලා මේ view point එක පොඩ්ඩක් පල්ලෙහාට ගියා. අපිත් තමයි මේ පැත්ත බලන්න. හරි කට්ටිය view point එකේ පල්ලෙහාට ඇවිල්ලා. මම කිව්වේ මේ එයාලත් view එක දිහා බලන් ඉන්නවා මෙතෙන්ට තවත් ළඟයි view එක. ඒක නිසා. ඉතින් අද අපිත් එක්ක කපල් එකක් ඉන්නවා. හයි. අක්කයි අයියේ. ඉතින් නුවරඑළිය ගමනට සීරියස් එකට හැමදාම අපේ channel එකේ අනිත් සහකරු එකතු වෙලා ඉන්නවා. සනිතු අපි දෙන්න. ඉතින් අපි 4 දෙනා තමයි අද ගමන යන්නේ. හරි එහෙනම් අපි view point එකට සමු දීලා නැවත වතාවක් යමු. යමුනේ මචං. යා. නුවරඑළිය. මේ ගමනේ ඉතුරු ටිකට. ඉතින් කට්ටිය බලන්නේ වண்டிය මොකෝ වෙනස් වෙලා තියෙන කියලා නෑ වண்டிය වෙනස්ුන්නේ නෑ වண்டிයේ ගෙදර අපේ අයියන්ඩි අලුතෙන් වண்டிයක් බැස්සුවා. ඒකේ වண்டிය පොඩ වෙනස් වෙලා තියෙනවා. හරි එහෙනම් අපි යා.
කොහොමද පේන view එක? අර මේ ගෙගිරි ලේක් එක පේන්නේ. බාන්න එක මේ බෝට්ටු පදිනවා හරි ලස්සනට පේනවා. බාන්න මෙතන එකක් යනවා මේ අන්න අතන නිල් පාට ගේ තියෙනවානේ. ඔන්න ඔක තමයි අපි නවතින්නේ. ඉතින් අපි කලින්ම බුක් කරගත්තා. මම ඊට කලින් නුවර ලැබිලා තියෙනවා. ඒ වෙලාවේ අපි නවතිච්ච තැනක්ම තමයි බුක් කරගත්තේ. මොකද මෙතන තැන ගැන දන්නවා සහ රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් නිසා සීතලයි. අපිත් බුක් කරන් ආවේ. ඉතින් ටිකක් සීතලයි. දැන් ගෙදර අයිති එක්කෙනා ගිහිල්ලා මේ ගෙගිරි ලේක් එකට. ඒ එනකන් තමයි මේ බලන් ඉන්නේ. ඉතින් හරි ඔන්න අපි වාහනේත් පාක් කරගත්තා. යාගේ චුටි පාකින් ඒරියා එකකුත් තියෙන එක නිසා අපිට ලේසි. බලන්න මේ ගෙගිරි ලේක් එකේ ඉඳන් මේ මෙහෙම ඇවිල්ලා මෙහෙම ඔහොම ඇවිල්ලා තමයි මේ පැත්තෙන් මෙහෙම මේ පාරට ගිහින්. ඊට පස්සේ මේ පාරට ගිහම ආපස්සේ මේකට එහා පැත්තේ උඩින් තියෙන තැන තමයි අපේ තැන. මේ ඉන්න බණ්ඩාර අයියා. එයා තමයි අපිට මේ එයාගේ තමයි මේ තැන. අපි යන් බලන්න ඇතුළේ කොහොමද කියලා. ඔව් ඒක නම් ඇත්ත. හරි ලස්සනට හදලා දිනවා දැන්. ඉතින් මේ ඉන්නේ බණ්ඩාර අයියා. එයාගේ තමයි තැන. බණ්ඩාර වගේ නම්බර් එකත් ඔහොම කියමු. 071යි 580යි හරි 27යි 87. හරි මම පල්ලෙන් දාන්න නම්බර් එක මෙයාව කන්ටැක්ට් කරගන්න. ඔයගොල්ලෝ අනිවාර්යෙන් නුවරින් යනවා රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම තැනක් තමයි මේක. ලස්සන view එකක් තියෙනවා. හරිම සීතලයි මෙතන. ඉතින් මෙයාගේ කයියව කන්ටැක්ට් කරගෙන ඉන්න අනිවාර්යයෙන්. හරි අපි යන් ඇතුළට. සල්ලු කර. මේක රූම් එකක්. මේ අනිත් රූම් එක බාලා ලස්සන ඇස් කරලා තියෙනවා. ඉස්සර දැන් නම් ආදරය කරන්න පටන් ගන්න තමයි තියෙන්නේ. මම කොහොමද යනකොට බලන්න බෑ. කිචන් එකක් තියෙනවා. ඔයගලන්ට මොනවා හරි කෑම හදාගෙන කරන්න උනනවා තියෙනවා. mushrooms තියෙනවා. hot pot එකක් තියෙනවා. hi ඔන්න නම බයි. අක්කම්කෝ මේ එක පැත්තක් මේ කෑලි දෙකකට තියෙනවා. හරි ඊට පස්සේ මේ පැත්තක් තියෙනවා. මේ පැත්තෙත් නවතින්න පුළුවන්. ඒ පැත්තෙත් වොෂ්රූම් එකක් තියෙනවා. ඔහොම තමයි තියෙන්නේ. ඉතින් බලන්න හරි ලස්සනයි ප්ලේස් එක නා. හරි ලස්සනයි මේ බලන්න එළියෙන් පෙන්නන view එකක්. මේ කියාගන්න බැරි තරම් ලස්සනක් තියෙනවා මෙතන. සාමාන්‍ය කී දෙනෙක් නවතින්න පුළුවන්ද සම්පූර්ණ ඔක්කොම? දහ දෙනෙක්ට පුළුවන්. මෙන්න පුළුවන්. හැමෝටම ලීසි යෝ එක ඇත්ත. අය අයිතර තවකින් කවදා ඉන්න පොලිස් එක තවකින් කවදා ඉන්න. අනිත් අපිට අදුනේ. ඉතින් මේ වගේ ලස්සන තැනක මේ වගේ ලස්සන නිවහනක ඉඳලා මේ වගේ ලස්සන view එකකුත් බලාගෙන ඒ ගෙවන ජීවිතේ නියමයි ආ. හරිම ලස්සනයි. බෝට් එකකුත් තියෙනවා. මේක බෝට් එක මම උඹලට දාන්නම් ෆොටෝ එකක්. මම පුංචි කාලේ ආපෙලා මේ බෝට් එක තිබ්බ හැබැයි මෙච්චර ලස්සන මෙයා මෙහෙම තැන හදලා තිබ්බේ නෑ. දැන් හරිම ලස්සනට හදලා තියෙනවා. ඉතින් ඔයාලා මේ එනවනම් නම්බර් එකට කෝල් කරලා එන්න. බුකින් එක දාගෙන එන්න. මොකද මෙතන ඉක්මනට බුක් වෙන තැනක්.
මොකද මේ පේන view එක උදේට මේ සම්පූර්ණ මීටුවෙන් වැහෙනවා මේ පැත්තම. මම පෙන්නන්නම් හිට උදේට. ඉතින් ඔන්න අද අපේ නිවහන. එහෙනම් චුට්ටක් වෙලා ගිමන් හැරලා අපි යමු පල්ලේ අර පේන ලස්සන බෝට්ටු තියෙන තැනට. ඒ කියන්නේ ගෙගිරි ලේක් එකට. අපි ගෙගිරි ලේක් එකට ගිහිල්ලා පුංචි වටයක් දාලා ඇවිදලා කරලා එමු. එහෙනම් පොඩ්ඩක් රෙස්ට් කරලා ගවන් මාංශයක් තියෙනවා කොළඹ ඉඳන් ආවේ. පැය 5කටත් වඩා ගියා අපිට එන්න චුට්ටක් ඉන්න ආපු නිසා. අපි එහෙනම් ගිහිල්ලා එමු ගෙගිරි ලේක් එකට. අපි ආවා කීල්ස් එකට. ගෙගිරි පාක් එක ගාව තියෙන්නේ. ගෙගිරි පාක් එකට ගියේ නෑ. මේ හේතුව දැන් ගොඩක් කරුවල. ඒක නිසා ගිහිල්ලා වැඩක් නෑ. පේන්නේ නෑ. ඒ නිසා මම ඔයගලන්ට වෙන වීඩියෝ එකකින් දෙන්න ගෙගිරි පාක් එක. මොකද මේ එක යන්නේ වීඩියෝ සීරීස් එකක් විදියට. අපි දැන් යමු රැට මාරි කන්න හදනවද? තව පොඩි පොඩි අයිටම්ස් ටිකක් තියෙනවා ගන්න. ඒ ටික ගන්න යමු කීල්ස් එකට. අපි දෙන්න ගාව. ඕන්ද? මාරි. තේරුණා. මොකද ඇත්තට අපි දෙන්න ගාව. අපි ඉතින් යා. සන්ත. බොරා. ගන්න. සන්ත. කොත්තු මේ ගානක් මොකද්ද? අපි දෙන්න මාරි. ඉතින් ගාමු නේද? ඇත්තද වැඩක්. පොඩි ප්‍රමෝෂන් වල කියන්නේ කොහේ? ඉතින් අපි බොටල් එකක් ගමු. එනවා බොඩ්ඩක් තමයි. නෑ අතනින්. කොතෙන්? අතනින් බොටල් එකක් ගමු. සීතලටත් හොඳයි. මේ වරෙන් බලන්න. අයියෝ බොන්න ගන්නවා. බොන්න මේ තියෙනවා ගන්න. මේවා ගන්නවා අයියෝ. නිදිලා. මේ අයි. නිදිලා. අපි බඩු ගත්තා. ගොඩක් ගත්ත බඩු. කොත්තු මී ගත්තා, බනිස් ගත්තා. එතකොට පොලි සම්බෝල. ෆ්‍රෙෂ් මී ගත්තා, බීම ගත්තා, ගොඩක් දේවල් ගත්තා. ආයි යන්න. හල් ගමු. ගමු. අපි ගොඩක් බඩු ගත්තා. දැන් යන්න ඕනේ කැෂ් එකකට බිල් එක පේ කරන්න. කීල්ස් එකෙන් බඩු ගත්තා රෑට ගන්නයි දේවල්වලට ගත්තේ. දැන් අපි යනවා ආයමත් නැවතුම් පොල්ල අර ලස්සන සුන්දර නිවහනට. එතන ගිහිල්ලා ඉතින් අද රෑට අපි පොඩි නූඩ්ල්ස් පැකට් එකක් එහෙම හදාගෙන කාලා රෑ ගත කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ නුවරඑළිය ගමනේ වීඩියෝ සීරීස් එකක් තියෙන්නේ. ඉස්සරහට දිගටම වීඩියෝස් එයි. ඔයගලන්ට කැඩිලා කැල්ලා එකින් එක යන හැම තැනකම. ඉතින් මේ පළවෙනි වීඩියෝ එක එකතු වෙලා ඉන්න ට්‍රැවල් ඉත්තිවා එක දිගටම අපි 4 දෙනා නුවරඑළිය යන්න පුළුවන් හොඳම තැන් වලට මේ දවස් ටිකේ කවර් කරලා ඔයගලන්ට ඒ හැම ඩීටේල් එකක්ම ලබා දෙනවා. එහෙනම් දැන් අපි යමු අපි නවතින තැනට ගිහිල්ලා බලමු දැන් එතන තත්ත්වය මොන වගේද කියලා. හරි ඔන්න එහෙනම් පොඩි චේන්ජ් එකක් දාගත්තා. සරත් පොඩි චේන්ජ් එකක් දාගෙන අපි බලමු එහා පැත්තේ ගෙදර කට්ටිය මොකද කරන්නේ කියලා. ගෙදර කවුද? අපි ඇතුළට එන්නද? ඇයි? අපි ඇතුළට එන්න එපාද? අයියා නා ෆෝන් නම. මේ වින්නකොට එන්න බෑ. අවන්නේ. අක්කා මොකද කරන්නේ? අක්කා මොකද කරන්නේ? අක්කා නම් වැඩ. අක්කා රැයට ගෑම හදනවා. නූඩ්ල්ස් හදනවා අපිට ගන්න. ස්පොන්සර් කරන්නේ නැහැ නේද නම කියන්නේ නැහැ. ස්පොන්සර් කරන්නේ නැහැ නේද නම කියන්නේ. නූඩ්ල්ස් කරේ හරි අපේ රෑ කෑම එකත් රෙඩි වෙනවා. ඉතින් සීතලයි ගොඩක්. එළියත් සීතලයි.
සීතලයි දැන් පොඩ්ඩක් මේ ටීවී එක පොඩ්ඩක් බල බල ඉන්න කට්ටියත් එක්ක සනතුත් ඉන්නවා මෙතන. ඒත් එක්කම අපි රෑ ආහාර වේලක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අන්න රෙඩි කරනවා. අපි අද චෙෆ් ඕගොල්ලෝ මේ බැලුවේ නැත්තම් බලන්න මේ අපි බම්බරකට පතන ගියපුගේ චෙෆ් තමයි ඒක තමයි නියම කෑම එකක් කොත්තුවක් ගැව්වේ ගිහින් බලන්න. සැරටම ගැවුණේ මචං කොත්තුව. ආයි සුපිරින ගැව්වා. ඔයාගලනේ කියන්නේ මස් එක අපි හොදද්දි තනිකර ඔක්කොම හැලුණා. හැරිලා ආයෙමත් අරගෙන කමන්නේ හොදලා ගත්තා. මස් එක බිම වැටලා වැලි පිටින් කෑවේ. උදානම සුපිරි. බලමු අපි අක්කගේ මැගි එකක් කාලා නූඩල්ස්. නියමයි යා. රසයි. සුපිරි. ඇත්තටම සුපිරි. අයියාගේ විදියට අයියා තමයි. ඇත්තද ඔයගොල්ලන්ට? ඕකේ. කාල බල කියන්නේ වයිෆ් කෑම මොනවා වගේ තියෙන්නේ? වයිෆ් කෑම කොහොමද රසයි? නැත්තම් ඉතින් යා ගෙදර ගිහිල්ලත් ඉවරයි. අද බිත්තර නෑනේ. හක්කත් කනවා. අද බිත්තර නෑ. සුපිරිද? සුබිරි. සුපිරි. අද ඉස්තයි. ඔයාට මොකද කියන්නේ ඔයා කෑම ගැන? ඉතින් රෑට ඔන්න ඔය වගේ වීව් එකක් තමයි තියෙන්නේ. අපේ නිවහනට හරි ලස්සනයි. ඉතින් අද රෑ මෙන්න මේ වීව් එක දිහා බලාගෙන අපිට ඉන්න තියෙන්නේ. එහෙනම් අපේ නුවරඑළිය වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක මේ විදියට නිමාවට පත් වෙනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ මම ටික දවසක් මේ ඉන්නවා නැවතිලා. එතකොට යන්න පුළුවන් හැම තැනකටම මම යනවා. ගිහිල්ලා ඔයගලන්ට අනිවාර්යෙන් වීඩියෝස් අරන් එනවා. එහෙනම් දිගටම රැඳිලා ඉන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න යන්න, කමෙන්ට් එකක් දාන්න යන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. එහෙනම් හදර ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. හැමෝටම ජය වේවා.